වැඩි කවුරුදෝ කියනු අපගේ ජීවිතයන් වල අධ්‍යාත්මික යුද්ධයන් ජය ගන්නට එතුමියගේ වරප්‍රසාද අපිට දෙන්නට කියලා අපි ආශා කරමු විශේෂ ආකාරයකින්. අපි හැමෝම ලංකාව උදා වෙලා තියෙන තත්ත්වයක් එක්ක ආර්ථික යුද්ධයක සමාජීය යුද්ධයක අපි පැටලිලා ඉන්නවා. ඒ සෑම දෙයක්ම අපි ආශිර්වාද කරලා අපි ආරක්ෂා කරලා අප කරන්නා වූ මේ දිවි ගමනේ සටනින් ජයග්‍රහණය කරන්නට අපි හැමෝටම වරම් දෙන්නට කියලා ජයග්‍රහණ ලැබසු අම්දුර අප කැප කරමින් ආශා කරමු. එකතකින් දකුම් කලෝ කල්යාණ ගම් කුමලියගේ පහසින් තවත් අතකින් සුන්දර කෙත්වතුහා මනරම් කඳු වැඩි වලින්ද ගැවසීගම් මధుර මනෝරස භෝග රැඳමින් නිහඬව ප්‍රාතිහාර්ය පාන්නා වූ අප ජයග්‍රහණී අප ස්වාමි දුවෙනි මේ මහතු සොම්නාස් දිනේද අප පාමුල වැඳ වැටි අපට අයිති සියල්ලත් මේ ගම් පියසද අපි ඔබතුමියගේ විශේෂ ආරක්ෂාවට කැප කර සිටින්නෙමු. අහෝ ආදරණීය අම්මා අප ගම් පියසේ සියලුම පවුල ඔබතුමියගේ මාතෘක ප්‍රේමයට බාර කරමින් අපි මෙසේ ආශා කරමු. ආදර අම්මේ අප පවුල වල දෙමාපියන් ආශිර්වාද ගන්වුව මැන ආශිර්වාදකාර බන්ධනය තුල රැඳෙමින් ඕනෝන් අතර ප්‍රේමයේ වැඩි වර්ධනය කළ මැනව දරුවන්ට ආදර්ශමක් ඉදුණු දිවියක් ගෙවන්නට ඔවුන්ට අවශ්‍ය සියලුම දේ දුන මැනව. එසේම දරුවන්ට වියදු සියලු යුතුකම් නොපරිහලා ඉටු කිරීමටද සෑම දෙමව්පියෙකුටම අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙමින් ඔවුන්ගේ දවනීක රාජකාරී කටයුතු දියුණුවෙන් දියුණුවට පත් කළ මැනව. අප ගම්පියසේ සියලුම යෞවන යවනියන් හා දරුදරියන් ඔබතුමියගේ විශේෂ රැකවරණ අපි බාර කරමු. රැකියාවට නොගැලපෙන විලාසිතාවන් මත්වදරු සමාජ මාධ්‍යයෙන් විවිධාකාරී යක්ෂමායින් වලින් ඔවුන් ආරක්ෂා කළ මැනව. ඔවුන්ගෙන් තම පවුල වලට විවිධ වගකීම් හා යුතුකම්ද ඔබගේ වරප්‍රසාදයද නොඅදෝ ඉටු කිරීමට ඔවුන්ට වරම් දුන මැනව. ආදරණීය අම්මේ සතර අදින් යක්ෂයා ලෝකයා මාංශ අප ගෙල ගන්නට බැර දරනවා නොවේද? අහෝ ජයලත් අම්මේ එවැනි පරීක්ෂා වලින් අප පවුල ආරක්ෂා කළ මැනව. ජපමාලේ නැමැති සුදු දාමෙන් අප වට කර අපට ආයිති සියල්ලක් මහා සියල්ලන්ගේම වතු පිටිහා අනිකුත් සියල්ලන් වහන්සේගේ ප්‍රේමණීය රැකවරණයට බාර කරමින් අන්තිම කොට ආදරණීය අම්මේ එදා ඔබ සුදු ජපමාලේ තුලින් අප සියලු දෙනා ආරක්ෂා කළාසේ ජපමාලේ තුල ක්‍රොස් වී සිටින අප සියලුම දෙනාට ඔබතුමියගේ වරප්‍රසාදයන් දානය කළ මැනව. දෙදුම් සමග ජීවත් වන්නට යුගයේ දූත කාර්ය අවබෝධ කරගනිමින් සත්‍යයට සාක්ෂි දරන්නට මේ ගම්පියසේ සියලුම දෙනාට වරම් දෙවා වදාළ මැනව. විවිධාකාරයේ යක්ෂ පරීක්ෂාවන් හා විවිධාකාරයේ අනුතර වලින් අප සියල්ලන් ආරක්ෂා කර අප ජීවිත තුළින් ඔබතුමියගේ සියලු ආශිර්වාදයන් අන් අයගේ ජීවිතවල ගෙන යන්නට අප සියල්ලන් ආශිර්වාද කළ මැනව. මිකීදේ අප සම්විධානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආශිර්වාදයේ පිට සුබ මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.